කොහොමද? ඉතින් ඔන්න වෙනද වගේම ඔයාලා මම ගොඩාක් ආදරෙන් අදත් මේ vlog එකට එකතු කර ගන්නවා. වෙනදට මම ඔයාලට අරන් ඉන vlogs වලට වඩා චුට්ටක් විතර වෙනස් විදිහේ vlog එකක් තමයි අද මේ මම ඔයාලට අරගෙන ආවේ. vlog එක boring නොවෙන්නත් එක්ක මං හිතුවා ස්ටඩි කරනවට වැදගත් වෙයි කියලා හිතන ස්ටඩි ටිප්ස් මේ vlog එක අතරතුර ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද නම් මම උදේම නැගිටලා වොෂ් එකක් එහෙම දාලා මේ ලෑස්ති වෙන්න හදන්නේ මට ඕන බඩු ටිකක් තියෙනවා ගන්න යන්න ටවුන් එකට. ඉතින් අපි යන්න ලෑස්ති වෙන ගමන් කතා කරමු ඔයාලා හැමෝටම මේ පොදුවේ තියෙන ප්‍රශ්න ගැන. මොකක්ද ඒ ප්‍රශ්නේ? ඉතින් මේ ප්‍රශ්නේ තමයි අනේ මම කොච්චරවත් පාඩම් කරනවා හැබැයි මට ඒ මොකුත් හරියට මතක හිටින්නේ නෑනේ කියන එක. හරි. එහෙනම් අද අපි කතා කරමු ඒකට අපිට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ කියලා. මේකෙදි මම ඔයාලට කියලා දෙනවා පාඩමක් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ස්ටෙප්ස් 4ක්. ඉතින් මේක මම යූස් කරපු දෙයක්. ඒ නිසාම මම බය නැතුව කියනවා ඔයාලත් මේක යූස් කරන්න. ඔයාලටත් ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. මොන සබ්ජෙක්ට් එකක් හදාරන කෙනෙක් වුණත් ඔයාලට මේක effective විදිහට යූස් කරන්න පුළුවන්. ෆස්ට් ස්ටෙප් එක තමයි mind maps යූස් කරන එක. අපි දැන් බලමු කොහොමද හරියටම mind map එකක් යූස් කරන්න කියලා. mind map එකක් යූස් කරන්න කලින් අපි mind map එකක් හදාගෙන ඉන්න ඕනේ. අපි දැන් බලමු හරියටම කොහොමද mind map එකක් හදාගන්නේ කියලා. අද මේ lesson එක මම කොහොම හරි පාඩම් කරලා ඉවර කරනවා කියලා හිතාගෙන ඔයා එක lesson එකක් මුලින්ම තෝරගන්න ඕනේ. ඊට පස්සේ lesson එක හොඳට එකපාරක් දෙපාරක් තුන් පාරක් විතර ඔයාගේ මනසට තේරෙන විදිහට ඔයා කියවලා තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට එකපාරක් තේරුම් නැත්තම් ඔයා දෙවෙනි පාරත් කියවන්න. දෙවෙනි පාර තේරුම් නැත්තම් තුන්වෙනි පාරත් කියවන්න. ඒ විදිහට පාඩමක් දෙපාරක් තුන් පාරක් කියවනකොට ඔයාට තේරෙනවා ඒ පාඩම ඇතුලේ ඔයාට තියෙන ස්පෙෂල් පොයින්ට්ස් මොනවද කියලා. ඉතින් ඒ ස්පෙෂල් පොයින්ට්ස් ඔයා highlight කරලා මතක තියාගන්න ඕනේ. මතක තියාගත්තට මදිනේ අපි දැන් ඒක mind map එකට දාන්න ඕනේ. mind map එකක් කියලා අපි හදන්නේ පාඩමක් ඇතුලේ තියෙන ඔක්කොම දේවල් එක තැනකට ගන්න එක. පාඩම දිගටම කියවගෙන යද්දී ඔයාට හම්බෙන්නේ නැති topics. ඒ topic එක යටතේ තියෙන sub topics. sub topic එකක් යටතේ තියෙන points. මෙන්න මේ දේවල් තමයි අපි mind map එකකට ඇතුළත් කරන්නේ. ඉතින් ඒ දේවල් ස්පෙෂල් කරලා නෝට් ඩවුන් කරද්දී ඔයාට පුළුවන් highlights, marker pens, එතකොට color pencils වගේ දේවල් යූස් කරන්න. එතකොට ඔයාට mind map එක යූස් කරන්න තව තවත් ආස හිතෙන්න පුළුවන්. mind map එකක් කියන්නේ මොකක් හරි lesson එකක් අපි short and sweet කරන එකනේ. එක්සෑම් එකකට ෆේස් කරන කෙනෙක්ට වුණත් කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව එක්සෑම් එකට ෆේස් කරන්න පුළුවන් මේ mind map එක යූස් කළාම. මොකද ලොකු විෂය කරුණු ප්‍රමාණයක් පොඩි කොලයකට අරන් එන එක තමයි mind map එකකින් අපි කරන්නේ. එතකොට ඔයාට තියෙන්නේ එක්සෑම් එකට කලින් දවසේ mind map එක බලා ගන්න එක විතරයි. සෙකන්ඩ් ස්ටෙප් එක තමයි ටීචින් මෙතඩ් එක. මෙතනදී අපි කරන්නේ කාට හරි උගන්වනවා කියලා හිතාගෙන අපි පාඩම් කරපු විෂය කරුණු ආපහු මතක් කරගන්න එක. ඉතින් මේක නම් ලොකුවට එක්ස්ප්ලেইন කරන්න තරම් දෙයක් නෑනේ. හැමෝම දන්නවා ටීචින් මෙතඩ් එක කියන්නේ මොකක්ද? ඒ කියන්නේ කොහොමද අපි තව කෙනෙක්ට උගන්වනවා වගේ පාඩම් කරන්න කියලා. අනිත් ස්පෙෂල්ම ස්ටෙප් එක, ඒ කියන්නේ තර්ඩ් ස්ටෙප් එක තමයි ප්‍රශ්න කරන එක. ඒ කියන්නේ පාස් පේපර්ස් තියෙනවා නම් එහෙම නැත්නම් වෙනම අනුමාන ප්‍රශ්න තියෙනවා නම් ඒව හොයාගෙන කරන එක. ඔයා මොන කොටසින්ද mind map එක හදන්නේ අන්න ඒ කොටසට අදාළ ප්‍රශ්න ටික තමයි ඔයා තෝරගෙන කරන්න ඕනේ. එතකොට ඔයාට මග ඇරෙන්න තියෙන ප්‍රමාණය, ඒ කියන්නේ ඔයාට වරදින තියෙන ඉඩ ප්‍රමාණය ගොඩාක් අඩු වෙලා යනවා. හරි. මේ වෙනකොට අපි mind map එක හැදුවා. ඒක ටීචින් මෙතඩ් එකට දැම්මා. ඊට පස්සේ third step එක අපි ඒකට අදාළ ප්‍රශ්න ටික කරා. ඊට පස්සේ දැන් තියෙන්නේ අන්තිම step එක. ඒ කියන්නේ last step එක. ඒ කියන්නේ repeat කරන එක. රිපීට් කරනවා කියන එකේ තේරුම නැවත නැවත කරනවා කියන එකනේ. මෙතන රිපීට් කියලා කියන්නේ අපි mind map එකේ හදපු දේවල් ආයෙ මතක් කරගන්න එක. ඒ කියන්නේ ඒකේ දේවල් අපි සතියට පාරක්, මාසෙකට පාරක්, මාස දෙකකට පාරක් වගේ ආයෙ මතක් කරගන්න ඕනේ කියන එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට තියෙන හැම පාඩමක්ම mind map එකකට දාලා ඒක ටීචින් මෙතඩ් එකට දාලා ඊට පස්සේ ඒකට අදාළ වෙන past papers questions කරලා අන්තිමට repeat method එකටත් දැම්මම ඔයාට පාඩම් අමතක වෙන්න තියෙන ඉඩකට 100%යි. ඉතින් ඔයා කොච්චර කොහොම පැය ගාණක් පාඩම් කරන කෙනෙක් වුණත් ඒ කොහොම පාඩම් කරත් අමතක වෙන කෙනෙක් නම් මේ steps 4 follow කරලා බලන්න. ඔයාට කිසිම පාඩමක් නම් අමතක වෙන්නේ නැති වෙයි. එක්සෑම්ස් කියන්නේ අපි හැමෝම ස්ට්‍රෙස් වෙන දෙයක්නේ. ඒ වගේ ස්ට්‍රෙස් දෙයකට ස්ට්‍රෙස් නැතුව ෆේස් කරන්නේ කොහොමද කියලා තමයි මම මේ අද ඔයාලට කියලා දුන්නේ.
හරි ඒ ස්ටෙප්ස් වලට අමතරව මං ඔයාලට වැදගත් වෙයි කියලා හිතන තවත් ස්ටඩි ටිප්ස් ටිකක් ෂෙයා කරගන්නම්. ඔයා පාඩම් කරන දේවල් කොච්චර පාඩම් කරත් නිතර පාඩම් කරත් අමතක වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාට පාඩම් කරන්න මතක තියාගන්න ඕනේ දේවල් නෝට් කරලා ඔයාට නිතර පේන තැනකින් එල්ලලා තියාගන්න. ඒ විදිහට නිතරම දෙයක් පේනකොට අපිට දේවල් අමතක වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩු වෙලා යනවා. තවත් ස්පෙෂල් දෙයක් මං ඔයාලට කියන්නම්. ඔයා අලුත් දේවල් අත්හදා බලන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඔයාට හදන්න බැරි ගානක් වුණත් ඔයා හදන්න try කරන්න. ඔයා දන්නේ නැති දෙයක් වුණත් ඒක අපතේ යවන්න නැතුව ඉගෙන ගන්න try කරන්න. එහෙම කළාම කවදාකවත් ඔයාට ඉගෙන ගන්න තියෙන ආසාව වැඩි වෙනවා මිසක් ඉගෙන ගන්න තියෙන ආසාව අඩු වෙන්නේ නැහැ. ඒ නිසා කොයිම වෙලාවකවත් අමාරුයි කියලා හිතන හැම වෙලාවකම ඔයා අතාරින්න හදන්න එපා. ඒ අමාරුයි කියලා හිතන හැම වෙලාවකම ඔයා කරන්න ඕනේ කොහොම හරි තදින් අල්ලගෙන ඉන්න එක. කියන්න ඕන අනිත් ස්පෙෂල්ම දේ තමයි ඔයාට ලේසියි කියලා හිතන පාඩම් අනේ මට මේක ලේසියිනේ මම මේක දන්නවනේ කියලා අතාරින්නවා හොඳ නැහැ. මොකද ඕනෙම අවස්ථාවක් එන්න පුළුවන් ඔයා හොඳටම දන්න දේ පවා ඔයාට එක්සෑම් එකට ලියා ගන්න බැරි වෙන. ඒ නිසා ඔයා පාඩම් කරන ඕනම දෙයක ලේසි හරි අමාරු හරි ඔයා හැම දෙයකටම එක හා සමාන බර තැබීමක් කරන්න ඕනි. හරි මං හිතනවා අද මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත ස්ටඩි ටිප්ස් ස්ටඩි කරන ඔයාට ගොඩාක් වැදගත් වෙයි කියලා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙනකම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ලයික් කරන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. බයි.